නිකමට හිතන්න පාරේ යනකොට ගහක් පිපිරිලා බෝම්බයක් පුපුරනවා වගේ සද්දයක් ඇහුනොත් ඔයා මොකද කරන්නේ? දුවනවා. ඔයාට කියන්න ඩයිනමයිට් කියලා ගස් జాතියක් තියෙනවානේ. එහෙනම් ඒ වලින් වෙන්නේ නැති ඩයිනමයිට් හදන්නේ. නෑ මේකට ඩයිනමයිට් කියලා නම වැටිලා තියෙන්නේ අඩි 330ක්. ඒ කියන්නේ මීටර් 100කටත් වඩා දුරකින් ඒකේ බීජ විසිරීලා යන විදියට විශාල ශබ්දයකින් පිපිරිලා යන හින්දාලු. ගල් බෝර තියෙන තැන්වල ගිහිල්ලා හිටෙව්වා නම් හරි. ඔව් දෙකම පුපුරනකොට නියමෙට තියෙයි. සද්ද මරුවට තියෙයි. ඔයාට කියන්න අපි දැකලා තියෙන අර පොඩි පොප්කෝන් පිපිරෙනවා. ඔව් ඉතින් අන්න ඒ වගේ පුපුරන ශබ්දයක් ගැන නෙවෙයි මම මේ කියන්නේ. ඒ වගේ කුඩා පිපිරීමක් එක්ක කම් බිහිරි කරවන ශබ්දයක් මේ ගහෙන් ඇහෙනවා කිව්වම විශ්වාස කරන්න පුළුවන්ද? දැන් ඉතින් ඔය කියන හින්දා විශ්වාස කරන්න එපා. මධ්‍යම. එතකොට දකුණු ඇමරිකාවට නිජබිම වන ඩයිනමයිට් ගස නිවර්තන ඇමරිකාවේ විශාලතම ගස් කියලා තමයි කියන්නේ. උස අඩි 100ක්. ඒ කියන්නේ මීටර 30ක් විතර වෙනවලු. වට ප්‍රමාණය අඩි 3.3ක්. ඒ කියන්නේ මීටරයකටත් වඩා වැඩි කියලානේ කියන්නේ. මේ ගහේ කඳ විෂ සහිත යුෂ ශ්‍රාවය කරන දිගු තියුණු කටු වලින් ආවරණය වෙලාලු තියෙන්නේ. ගහ හැදෙන්නේ පොකුරු විදිහටලු. එතකොට කොළ පාට, කහ පාට මල් තමයිලු මේ ගහේ හැදෙන්නේ. පුංචි පුංචි වට්ටක්ක මල් වලට සමානයිලු මේකේ තියෙන පළතුරුයි මලුයි. ලස්සන හැම දෙයකම ඔය හැංගිලා තියෙනවා කියන්නේ භයානක දෙයක්. ඇත්ත නේනම්. ස්වභාවිකවම ලොකු සද්දයක් එක්ක මේ ගස් පුපුරලා යන හින්දා අවස්ථා කිහිපයකදීම මිනිස්සුන්ට එතකොට සත්තුන්ට තුවාලවීම, කම් බිහිරිවීම, ශ්‍රවණාබාධ ඇති වෙලා තියෙනවා කියලා වාර්තා වෙලා තියෙනවා කියලානේ කියන්නේ. අපිලාගේ මෝනිං ෂෝ එක සතිය දවස්වල උදේම අහන්න.